හරි පුතේ අයිබෝන් හැමෝටම රයිට් ඔන්න අද ඇවිත් තියෙන්නේ අපේ කෙමිස්ට්‍රි වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකට හරිද රයිට් පන්තියක් ඉවරලා පුතේ මේ ෆ්‍රී වෙලාවක් හම්බෙච්ච ගමන් රෙකෝඩ් කරන්නේ හරිද පන්ති උගන්නපු ක්වොලිටියට උගන්නනවා රයිට් පුතේ ඊට කලින් මතක් කරන්න ඕනේ හරිද ඔයාලා මුලට ඔය 20ම එකේ ඉඳන් 20ට යනකම් මොකද වෙන්නේ පුළුවන් වෙන්න ඕනේ පිළිවෙලට ඇයි ඒ පිළිවෙලට පුළුවන් නම් මෙන්න මේ අණු අංකයට මම මේ දාලා තියෙන අණු අංකයට ඒ මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකයත් ප්‍රෝටෝන ගණනත් ඉලෙක්ට්‍රෝන ගණනත් සමාන වෙනවා. එහෙනම් ඔයාලට මේක පුළුවන් වෙන්න ඕනේ හැම වීඩියෝ එකකම මම ඔක මතක් කරනවා. ඔයාලට ඒක කියන්න බැයි නම් මූලද්‍රව්‍ය 20 පිළිවෙලට ඔයාලට බැයි නම් හරිද? පුතේ වීඩියෝ එකේ link එකක් දාන්නම් description එකේ වීඩියෝ එක බලලා එන්න. right? දැන් නම් ඕනේ බෝඩ් එකේ මම ලියලා තියෙනවානේ. right. පුතේ දැන් අපි කතා කරන්න යන්නේ ඔයාලගේ විෂය නිර්දේශයට අදාළ ආවර්තිතා වගුව. සාමාන්‍යයෙන් ආවර්තිතා වගුවේ මේ වෙද්දි මුල්ද්‍රව්‍ය 115කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි අපේ නූතන ආවර්තිතා වගුව. හරිද? එතකොට ඔය ආවර්තිතා වගුව ඔයාලට සංකීර්ණ වැඩි හින්දා මෙන්න මේ මුල්ද්‍රව්‍ය 20ට විතරක් අදාළව පොඩි හිච්චි ආවර්තිතා වගුවක් ඔයාලා වෙන්නේ ඔන්න අපේ පෙළ පොතේ දීලා තියෙනවා. අපේ සිලබස් එකට අදාළ එයා විතරක් නෙවෙයි නූතන ආවර්තිතා වගුවට අදාළව අපි කතා කරනවා පුතේ. හරිද? මේ ආවර්තිතා වගුව හැදිලා තියෙන්නේ හරිද? කාණ්ඩ එකතු වෙලා. මොනවා එකතු වෙලාද? කාණ්ඩ විතරක් නෙවෙයි ආවර්ත එකතු වෙලා. ප්‍රධාන වශයෙන් ආවර්ත කාණ්ඩ සහ ආවර්ත. හරිද? එතකොට අපි බලමු මේ කාණ්ඩ වලට ආවර්ත වලට මේවා මොන පදනමක් යටතේද මූලද්‍රව්‍ය ටික බෙදිලා තියෙන්නේ කියලා. හරිද? ඊට කලින් මතක් කරනවා සාමාන්‍යයෙන් කාණ්ඩ අංකය අපි කාණ්ඩ 8ක් තියෙනවා කියලානේ සලකන්නේ. කාණ්ඩ අංකය අපි සාමාන්‍යයෙන් ලියන්නේ රෝම ඉලක්කම් වලින්. right? ආවර්තය නම් අපේ සාමාන්‍ය ඉලක්කම් වලින් අපිට මොකද කරන්නේ? ලියන්න පුළුවන්. විශේෂම දේ තමයි පුතේ කාණ්ඩ අංකය ලියන්නේ රෝම ඉලක්කම් වලින්. අපි බලමු කොහොමද ආවර්තිතා වගුව හැදිලා තියෙන්නේ කියලා. ඊට කලින් මම ආවර්තිතා වගුව දාගන්නවා. හරිද? ඊට කලින් මම ආවර්තිතා වගුව නිකන් දාගන්නවා මේ චුට්ට මකන්නම් මේ ලියුප් එක ඈ. මූලික විශ්ෙම තියෙනවා. අපි කියේ මොකද්ද කාණ්ඩ වලින් ආවර්ත වලින් මේ ආවර්තිතා වගුව හැදිලා තියෙන්නේ. ඔයාගේ සිලබස් එකට අදාළ ආවර්තිතා වගුව තමයි මම මේ ලියන්නේ. හරිම ලේසි. කාණ්ඩ ටික මෙන්න මේ විදිහට ලියාගෙන යනවා. පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ, හත්වෙනි කාණ්ඩේ, අටවෙනි කාණ්ඩේ. right? පුතේ මේකට සින්දුවක් කියලා දුන්නා. මතක තියාගන්න. වීඩියෝ එක බලන්න description එකේ මම දාන්න link එක. ඊට පස්සේ නිදාන කතාවකුත් කියව සින්දුව මතක තියාගන්න. හරිද? ඒ සින්දුවම තමයි පුතේ මේකටත් ඕනේ. මෙන්න පළවෙනි කාණ්ඩේට අපි දානවා හයිඩ්‍රජන්. හයි. හිසි දාන්නේ මෙතෙන්ද හීලියම්. ආයි හිසි. මෙතනින් ආයි කියලා මෙතනින් හිසි කියනවා. ඉතුරු ටික පිළිවෙලට යන්න තියෙන්නේ. little baby බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. සෝම මැගී ඇලිස් සිලි පොස්පරස්ගේ සල්ලි කොලේ අරන් පොට්ට කැටේ පොට්ට කැටේ උඹලා උම්ම කැටේ කියන්නේ ඒ වගේ තමයි. පොට්ට කැටේ. right? ඔන්න ඕක තමයි පුතේ අපේ ආවර්තිතා වගුව. එතකොට මගේ පුතාලා මේ පල්ලෙහාට තියෙන එකක් මොකද්ද අපි කියනවා? කාණ්ඩයක්. පල්ලෙහාට තියෙන්නේ කාණ්ඩයක්. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය. අන්න ඒ විදිහට. හරහට තියෙන ඒවා. හරි වමේ ඉඳන් දකුණට තියෙන ඒවා පුතේ ආවර්ත. right? පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. ඒ වුණාට සර් අච්චු පොතේ දාලා තියෙන්නේ පල්ලෙහාට මොනවද ආවර්ත කියලා මෙහෙට කාණ්ඩ කියලා. ඒ මොකක්ද දන්නවද අච්චු පොතේ දීලා තියෙන්නේ? ගන්නකො අච්චු පොත පෙරලා ගන්නකො ආවර්තාවක. පුතේ මෙහෙට යන්න ආවර්තයේ ආවර්තය වැඩි වෙනවා කියලා දීලා තියෙන්නේ. මෙහෙට යන්න මොනවද? මෙහෙට යන්න කාණ්ඩය වැඩි වෙනවා කියලා. sorry බලාගන්න. මෙහෙට යන්න කාණ්ඩය වැඩි වෙනවා කියලා දීලා තියෙන එක තේරුම් ගන්න. මේ පැත්තට ආවර්ත කියලා පල්ලෙහාට දාලා තිබ්බොත් එහෙම ඒ කියලා තියන්නේ මේ පළමු දෙවන තුන්වෙනි හතරවෙනි කියලා පල්ලෙහාට යන ආවර්ත කියනවා කියලා කියන්නේ. එහෙමයි. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ මෙයා පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ එහෙම.
හැබැයි අච්ච පොතේ තියෙන්නේ හරිද මේ පැත්තට මොනවා කියලාද කාණ්ඩ කියලා. හරිද මේ පැත්තට ආවර්ත කියලා. හරි කොහොම තමයි දීලා තියෙන එක වැරදිද නෑ හරි. මේ පැත්තට කාණ්ඩ කියන්නේ එකේ ඉඳන් 8 දක්වා කාණ්ඩ ටික වැඩි වෙනවා කියන එක. මේ පැත්තට ආවර්ත කියලා කියන්නේ එකේ ඉඳන් 4 දක්වා ආවර්තය වැඩි වෙනවා කියන එක. ඒ හැරෙන්න අපි අවබෝධය ගන්න ඕනේ මයි පුතේ. පළවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ කියන්නේ පහළට තියෙන ඒවා තමයි කාණ්ඩ. අර අපේ උදාහමුවේ ප්‍රැස්සීමේ නේද? රයිට් පොලිම තියෙන්නේ. හරි සෝරි. හරි උදාහමුව තියෙන්නේ. ඒකේ පොලිම් තියෙන්නේ. ඒ වගේ. රයිට්. ඕක තමයි කාණ්ඩ කියන්නේ. මේවා තමයි ආවර්ත කියන්නේ. හරි පුතේ. දැන් අපි බලන්න යන්නේ මොන පදනමකින්ද මේ මූලද්‍රව්‍ය මේ කාණ්ඩ වලට දාලා තියෙන්නේ. හරිද? පුතේ ලිතියම් ඉන්නවා පළවෙනි කාණ්ඩේ. අනේ බෙරිලියම් එක්ක මාරු වෙන්න බැයිද? බෑ. හරිද? කැල්සියම් මෙතන ඉන්නවා. මට ඕනි කැල්සියම් මෙතෙන්ට දාන්න. එහෙම පුළුවන්ද? බෑ. ඇයි ඒ මොන පදනමකින්ද මෙයාලා කාණ්ඩ වලට දාලා තියෙන්නේ? අපි යම් බලන්න. රයිට්? මේමයි පුතේ. ඉස්සරම අපි කතා කරන්නේ හරිද? මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම. ඉස්සරම කතා කරනවා අපි මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම. කාණ්ඩ වලට බෙදීම. ඉස්සරම යන්නේ අපි කතා කරන්නේ මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම. මගේ පුතේ මේකට අපිට ඕන වෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? මේකට අපිට ඕන වෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න දන්නේ නැත්නම් ඒකේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. ගිහින් බලලා එන්න පුතේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන ගැනීම අත්‍යවශ්‍යයි. මේ කාණ්ඩ වලට කොහොමද මූලද්‍රව්‍ය බෙදුනේ කියලා බලන්න. හරි පුතේ. ඔයා ආස මූලද්‍රව්‍යයක් කියන්න බලන්න. ඇන්නේ. කියන්න ඇන්නේ. මොකද්ද? අනේ උඹ ඒකට ආස වුණාට මං කැමති සෝඩියම් වලට. එන්නකෝ. හරිද? සෝඩියම්. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියමු අපි. පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? අපි දන්නවා පරමාණුවක් ගත්තම හරිද? ඒ පරමාණුවේ ඉන්නේ මෙතන මොකද්ද? න්‍යෂ්ටිය. ඊට පස්සේ පළවෙනි ශක්ති මට්ටම, ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම. ඔය විදිහටනේ පරමාණුවක් ඉන්නේ. ඉතින් පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉන්න පුළුවන්නේ දෙකයි. මම ඔක කිව්වා ඉලෙක්ට්‍රෝන වටේ යනවා වටේ යන්න පුළුවන්නේ දෙකයි කියලා එක. එතෙන්දි බලා ගන්න ගින් ඈ. රයිට්. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. මොකද්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි ඔය විදිහට තමයි එක එක ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි එකේ 8යි. මේ අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතක් කරන්නේ මේක නෙවෙයි. හරිද? ඒක චුට්ටක් ඉතින් මතක් කරා. හරිද? එන්නකෝ. එහෙනම් සෝඩියම් කෝ බලන්න. බෙන් ඉන්නවා සෝඩියම් කෝ බෙන්න. එයාගේ ඉලෙක්ට්‍රෝන කීයද? 11යි. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළවෙනි ශක්ති මට්ටමට දෙකක් දානවා. ඉතුරු ටික දාන්න ඕනේ ඊළඟ එකට. හරිද? 11න් දෙකක් කියපුවම කීයද? 9යි. 9ෙම දාන්න පුළුවන් නේද මෙහෙම? පිස්සුද? පිස්සු කරින්න එපා. මේ දෙවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් 8යිනේ උපරිම. එහෙනම් 8යි. ඊට පස්සේ එහෙනම් ඉතුරු එක්කෙනා ඊළඟ ශක්ති මට්ටමට යනවා. right. ඔය තමා පුතේ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එකී කෙල්ලක් බලන්නනේ. ඔය වීඩියෝ එක බලන්න කෙල්ල කියපන් මට. හරිද? කැමති මූලද්‍රව්‍ය. කියව. ඈ අනේ මේ උඹ කැමති එක මට වැඩක් නැහැ. හරි මම ගන්නවා ફોස්ෆරස්. right. ફોස්ෆරස් වල ඉලෙක්ට්‍රෝන කීයද? බේ ફોස්ෆරස්. හරි sorry මෙතෙන්ද පොටෑසියම් මට මිස්ටේක් එකක් කළා පුතේ ඈ. right. ඔන්න බලන්න. හරිද? හරි. හරි නේද? හරි. වෙන ફોස්ෆරස් කෝ වෙන. හරිද? වෙන ફોස්ෆරස්. හරිද? ફોස්ෆරස් ගේ කීයද? ફોස්ෆරස් ගේ කීයද? හරිද? ඉලෙක්ට්‍රෝන 15යි. මෙතන ඉන්නේ පොටෑසියම් ඈ. ඒක මම ලියද්දි වැරදිලා මට. ඒක බලා ගන්න ඈ. හරිද? මේ ફોස්ෆරස් ගේ කීයද? හරි. ફોස්ෆරස් ගේ කීයද? ඉලෙක්ට්‍රෝන 15යි. එහෙනම් කොහොමද එන්නේ? 2යි 8යි 10යි. තව කීයක් ඉතුරුද? 5යි. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවා. හරි. තව එකක් ගමු. ආගන්. හරිද? ආගන් වල කීයද? 18යි. බලන්න 2යි 8යි 8 right. ඔන්න පුතේ බලන්න මම මූලද්‍රව්‍ය කීපයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවා. පුතේ ඉතින් මේ බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී මේ පළවෙනි ශක්ති මට්ටමනේ, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම. ඒ වගේ තමයි මේ
මෙයා ඇවිල්ලා පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම නේද? එතකොට පුතේ සෝඩියම් වල අවසාන ශක්ති මට්ටම වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමනේ මයි අම්මා නේද? තුන්වෙනි ශක්ති මට්ටම. සෝඩියම් වල අවසාන ශක්ති මට්ටම වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. right? එතකොට මේ බලන්න හරිද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියනවා නේද? කීයක්ද තියෙන්නේ? 1යි. මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි නමක් කියනවා. සංයුජතා ඉලෙක්ට්‍රෝන. මොකක්ද කියන්නේ? සංයුජතා ඉලෙක්ට්‍රෝන. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි නමක් කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන. එතකොට සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණනට පුතේ යාගේ කාණ්ඩාංකය සමානයි. ඒ නිසා අපිට කාණ්ඩාංකය හොයාගන්න නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැනගන්න ඕනේ. පුතේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට මේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගානට කාණ්ඩාංකය සමානයි. හරිද? එතකොට සෝඩියම් වල කාණ්ඩාංකය කීයද? 1. බලන්න සෝඩියම් පළවෙනි කාණ්ඩෙ දින්නේ කියලා. මේ පළවෙනි කාණ්ඩේ නේද සෝඩියම් ඉන්නේ? හරියටම හරි දෙන්න පළවෙනි කාණ්ඩේ. හාද? හරි. ෆොස්ෆරස් ගන්න. බලන්න යාගේ ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3යි. තුන්වෙනි එක නේද යාගේ අවසාන ශක්ති මට්ටම වෙන්නේ. ඒක ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් යා පස්වෙනි කාණ්ඩේ. බලන්න පස්වෙනි කාණ්ඩේ ඉන්නවද කියලා ෆොස්ෆරස් නේ ඉන්නේ. right. පැහැදිලි නේද? මේ ආගන් ගන්න. යාගේ ශක්ති මට්ටම් 1යි 2යි 3යි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එහෙනම් යා ඉන්න ඕනේ 8 වෙනි කාණ්ඩේ. බලන්න 8 දී ඉන්නේ. ඔව් මේ ඉන්නේ. අපි ඩයග්‍රෑම් ගමු. හරිද? කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? 20යි ඉලෙක්ට්‍රෝන. එහෙනම් 2යි 8යි 8යි 2 වෙන්න ඕන නේද? 2යි 8යි 8යි 2. right. ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3යි 4යි. හරිද? ඔන්න ශක්ති මට්ටම් 4ක් තියෙනවා පුතේ. හරි. හැබැයි 4 වෙනි එක නේද අවසාන ශක්ති මට්ටම. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. එහෙනම් බලන්න කැල්සියම් ඉන්නේ කොකේද? දෙවෙනි කාණ්ඩයට බලන්න. ඔව් මේ ඉන්නේ. පැහැදිලි නේද? එහෙනම් අවසාන ශක්ති මට්ටමේ හරිද? මුල්‍රව්‍ය පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට එයාගේ කාණ්ඩාංක සමාන වෙනවා. හරිද? හරිද? එහෙනම් ඔන්න මුල්ද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම ඉවරයි. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. හරිද? මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. ආවර්ත වලට බෙදීම. right? මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. හරි. එන්නකෝ පුතේ. හරිද? පුතේ ආවර්ත අංකය සමාන වෙනවා එයාගේ ශක්ති මට්ටම් ගානට. එතකොට ඒක දැනගන්නත් අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕන වෙනවා. මෙයාගේ ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3යි. එහෙනම් බලන්න සෝඩියම් ඉන්නේ තුන්වෙනි ආවර්තයේද කියලා. ඕන් බලන්න පළවෙනි ආවර්තේ, දෙවෙනි ආවර්තේ, තුන්වෙනි ආවර්තේ තමයි ඉන්නේ සෝඩියම්. දැක්කද? මෙයාගේ 1යි 2යි 3යි 1යි 2යි 3යි. එහෙනම් ෆොස්ෆරස්ුයි ආගනුයි ඉන්නේ තුන්වෙනි ආවර්තයේද බලන්න. බලන්න 1යි 2යි 3යි තුන්වෙනි ආවර්තයේ ෆොස්ෆරස් ඉන්නවා. ආගනු ඉන්නවා. දැක්කද? ඊට පස්සේ කැල්සියම් 1යි 2යි 3යි 4යි. බලන්න හතරවෙනි ආවර්තයේද ඉන්නේ කියලා. හරිද? බලන්න කැල්සියම් පළවෙනි ආවර්තේ, දෙවෙනි ආවර්තේ, තුන්වෙනි ආවර්තේ, හතරවෙනි ආවර්තේ තමයි ඉන්නේ. පිට නේද? අපි හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. හරිද? කීයද? ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. එතකොට යාට ශක්ති මට්ටම කීයක් තියෙනවද? 1යි. හරිද? ඒ කියන්නේ ආ ඉන්න ඕනේ පළවෙනි ආවර්තයේ නේද? හරිද? මේ පළවෙනි ආවර්තය. මේක තමයි පළවෙනි ආවර්තය. මේක තමයි දෙවෙනි ආවර්තය. මේක තමයි තුන්වෙනි ආවර්තය. මේක තමයි හතරවෙනි ආවර්තය. හරිද? right. උදේ ආමේ තව දෙයක්. මේ මම බෝල දාලා තියෙන්නේ වලට highlight වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් එළියදී round දාන්නේ නැහැ. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස වීඩියෝ බලන්න ගිහලා. right. ඔන්න පුතේ නම් මෙන්න මේ කියන කට්ටිය
මොන නීති දෙක අනුවද බෙදලා තියෙන්නේ මේ ආවර්තිතාවගුවේ කාණ්ඩවලට. අන්න කාණ්ඩවලට බෙදලා තියෙන්නේ නම් යාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අණුව. ඊට පස්සේ ආවර්ත වලට බෙදලා තියෙන්නේ යාගේ තියෙන ශක්ති මට්ටම් ගාන අණුව. මම හිතනවා පුතේ පැහැදිලි වෙන්නේ නැති හැමෝටම right. මට මිස්ටේක් එකක් වුණා කාලේ ඉන්නේ නේද මෙතන මේ පොටෑසියම් වෙනකොට ෆොස්ෆරස් දාලා තිබ්බා සින්දුව කියාගෙන ඉන්නේ දැන් මේ. හරි. එහෙනම් පුතේ කට්ටියටම ආයිබෝන් කියලා කියනවා. හරිද? ඔයාලට හරිද මේක වැදගත් වුණා නම් පුංචි කමෙන්ට් එකක් දෙන්න, ලයික් එකක් දෙන්න පුතේ. හරිද? channel එකට අලුත් නම් subscribe පාරකුත් දාගෙන යන්න ඕන ඔය. හරිද? ඊළඟට ඔයාලට මුල් වීඩියෝ ටික බලන්න. හරිද? channel එකේ playlist එකක් තියෙනවා chemistry කියලා. හරිද? පුතේ 10 වසරේ chemistry ඉඳන් 11 වසරේ chemistry දක්වා ලස්සන පිළිවෙල ඔක්කොම ටික ඉවර කරලා දෙනවා මේ විදිහේ කෙටි මාතෘකාව වලින්. හරිද? right. එහෙනම් ඔන්න අපි අවස්ථාව ඉවර කරනවා. තවත් යාළුවෙකුට බලන්න මේ ඔයාලා අපිරිය වෙලා ඉන්න chemistry කොටස් ලස්සන කොට දාගන්න. තවත් යාළුවෙකුට වීඩියෝ එක share කරන්න. right. එහෙනම් කට්ටියටම